you feel all alone in this world and there's nobody to count your tears, just remember no matter where you are, Allah knows. Allah knows. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. බැහැදකින කල පුද්ගලයෙකු කිව යුතු අනුගමනය කළ යුතු යහපත් ගුණාංගයන් කවරේද? මිත්‍රවරුනි, සහෝදරවරුනි, සහෝදරයනි, ඉස්ලාම් ධර්මය සියලුම අවස්ථාවන් වල එහි අනුගාමිකයන්ට යහ මාර්ගය පෙන්වා එය තමාට වගේම අනෙක් අයටත් එතුලින් යහපත ලබා දීමට අපේක්ෂා කරන ධර්මයකි. මේ ආකාරයට පුද්ගලයෙකු තවත් කෙනෙකු දකින කල කෙසේ කටයුතු කළ යුතුද? එමගින් කෙසේ තම සහෝදරයාට තම සහෝදරයාගේ හිතට සතුට ලං කළ යුතුද, ලං කළ හැකිද යනුවෙන් අපිට පැහැදිලියෙන්ම පවසා දෙන. නබි නායකතුමා පවසනකොට ඔබ කෙනෙකු දකින කල ප්‍රිය මුසු සිනහ හසරෙල්ලෙන් යුතුව ඔබගේ සහෝදරයාව බැහැ දකින්න ඒ අවස්ථාවේදී ඔහුට එමගින් සතුටු විය හැකිය. නබි නායකතුමා පැවසුවා ඔහුව සිනහ මුහුණින් යුතුව හසරෙල්ල පුරවාගෙන හමුවීම එය සදකාවක් බව, ධර්මයක්, දාන ධර්මයක් වන බව නබි නායකතුමා පැවසුවා. අන්තල්ක අඛාක බිවජහින් තල්කින් යනුවෙන් මෙසේ අපි පුද්ගලයෙකුව හමු වෙන අවස්ථාවේදී ඔහුට සලාම් දීම එනම් අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු යනුවෙන් පැවසීමද ඊ타මත්ම යහපත් ක්‍රියාවක්. පුද්ගලයෙකු දැක ඔහුට ඔහුගේ අතට අතදී සලාම් දීම එහි ප්‍රාණභාවය තවත් වැඩි කරන්නකි. නමුත් පුද්ගලයෙකු අපිව දැකීමට බැහැ දැකීමට පැමිණෙන අවස්ථාවේදී නැත්නම් ඔහුව යම් අවස්ථාවක දුටු වෙලාවේදී ආචාර කිරීම සඳහා, නමස්කාර කිරීම සඳහා නැගිට සිටීම හෝ කෙනෙකුව බැහැ දකින අවස්ථාවේ ඔහුගේ දෙපා මුල වැඳ වැටීම ඉස්ලාම් ආගම තහනම් කරයි. මේ හුදක් සමාජයේ මිනිසුන් තවත් කෙනෙකුව ගරු කිරීම සඳහා මෙම ක්‍රියාවලිය, මෙම ක්‍රියාව යොදාගනි. විශේෂයෙන් කුඩා දරුවන් වැඩිහිටි අයව හමු මොහොතක ඒ වැඩිහිටියන්ව සතුටු කිරීම සඳහා, ගරු කිරීම සඳහා ඔවුන්ගේ දිපා මුල වැඳ වැටේ. නමුත් නබි නායකතුමා මේ තහනම් කළ අතර එය මැවීම් කරුවා වන අල්ලාහ්ට පමණක් කළ යුතු වන්දනාවක් යනුවෙන්ද පැවසුවේ. එක අවස්ථාවක මුආද් රලියල්ලාහු අන්හු තුමාණෝ යමන් ප්‍රදේශයට ගොස් නැවත පැමිණ නබිතුමාගේ දෙපා මුල වැඳ වැටුණේ. ඒ අවස්ථාවේ නබිතුමා මේ මොකද මුආද් යනුවෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ ඔහු පැවසුවා මම යමන් ප්‍රදේශයේ දැක්ක පුද්ගලයන් තමන්ගේ නායකයන්ට මේ විදිහට ආචාර කරනවා. ඉතින් මම හිතාගත්තා මෙවන් ආචාරයක් ඔබට කළ යුතුයි යනුවෙන්. එතකොට නබිතුමා කිව්වා
මේ තහනම් ක්‍රියාවක් මම නියත වශයෙන්ම පුද්ගලයේ තවත් පුද්ගලයෙකුට නමස්කාර කළ හැකි යනුවෙන් අනකරන්නේ නම් මම අනකරන්නේ ස්ත්‍රියට තමන්ගේ සැමියාගේ දෙපා මුල වැඳ ඔහුට ආශිර්වාද කරන්නේ. නමුත් එසේ වැඳ ආශිර්වාද ලබා ගැනීමට හෝ ගරු කිරීමට කිසිම ඉඩක් නැහැ. එය දෙවියන්ට පමණක් කළ යුතු වගකීමක් යනුවෙන් වන්දනාවක් යනුවෙන් මේ අහමද් යන ග්‍රන්ථයේ සඳහන් වී තිබෙන පුවත. එවැගේම අද පුද්ගලයන් වැළඳ ගැනීම එවැගේම ඔවුන් ඉඹ ගැනීම යනාදී ආකාරයේ සිදුවීම් බැහැ දකින කල සිද්ධ කරනවා. මේ වැළඳ ගැනීම ගැන ගත්තේ නම් එය පුද්ගලයෙකු තමන් වෙන් වී යන අවස්ථාවේ නැත්නම් තමන්ගේ ඊ타මත්ම සමීපතම ඥාතීන් අතර නැත්නම් සුවදත්වයේ ප්‍රකාශ කිරීම නිමිත්තෙන් පිරිමින් අතර ස්ත්‍රීන් තමන් අතර මෙවන් වැළඳ ගැනීම තුලින් එම සතුට ප්‍රකාශ කිරීම තහනමක් නැහැ. විශේෂයෙන් මේ බව ඉස්ලාම් ධර්මයේ ඉතිහාසයේදී පවා මෙවන් සිදුවීම් සිද්ධ වී තිබෙනවා. එවැගේම නැගිට ආචාර කිරීම නැගිට පිළිගැනීම යනුවෙන් බලනකොට කෙනෙකු ඔහුට ගරු කිරීම පිණිස ඔහුව පිළිගැනීම පිණිස නැගිට ගොස් ඔහුව සුහදව පිළිගැනීම කියන කාරණාව ඉස්ලාම් ආගම අනුමත කරන අතර එය හුඟක්ම ඔහු ආධ්‍යාත්මික නායකයෙක් ඒ නිසා නැගිට ඔහු ආචාර කිරීම කළ යුතු යනුවෙන් කිසිම ස්ථානයක සඳහන් වී නැහැ. නබි නායකතුමා පවා නැගිට පුද්ගලයෙකුව ගරු කිරීම එය තහනම් වූ ක්‍රියාවක්. එය තමන්ටද කැමැති නැහැයි කියන පුවත එක් අවස්ථාවක නොව අවස්ථා කීපයකම නබිතුමා සඳහන් කර තිබෙනවා. වරක් නබිතුමා පැමිණෙන අවස්ථාවේ නබිතුමාගේ මිත්‍රවරුන් එතුමාව දැක නැගිට සිටිනවා. ඒ අවස්ථාවේදී එතුමාගේ මිත්‍රවරුන්ට නබිතුමා අසුන් ගන්නා ලෙස පවසා ඒ තහනම් වූ දෙයක් බව පැවසුවා. එවැගේම හිසනම ආචාර කිරීමේ සිරිත ක්‍රියාවලිය පවා සිදු කිරීමට නොහැක කාරණය මෙයද ඉස්ලාම් ආගම තහනම් කරයි. ඒ තහනම් කරන්නේ එම හිසනම ආචාර කිරීම අපේ මැවීම් කරුවා වන අල්ලාහ්ගෙන් තොර වෙන කිසිම කෙනෙකුට එය නොකළ යුතු බැවි. මේ ආකාරයට පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ව සිනහ මුහුණින් යුතුව අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු යනුවෙන් අතට අතදී ආචාර කිරීම ඊටමත්ම හොඳ ක්‍රියාවක්. ඒ අවස්ථාවේදී ඔහුට සුබ පැතීම යහපත් ප්‍රිය වචන පැවසීම මෙවන් කාරණාවන් විය යුතුයි. පුද්ගලයන් අතර හමුවීමේදී සිද්ධ වෙන එම සංවාදයන් මේ විදිහට තවත් විවිධ මාතෘකාවන් යටතේ ඔබ ඉදිරියේ විවිධ කාරණාවන් අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එවන් වූ තවත් මාතෘකාවකින් ඔබ සැමව හමුවීමේ බලාපොරොත්තුවෙන් මෙම මාතෘකාවට තිත තියන්නෙමි. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.